ආයුබෝවන්. අද ඔබ මේ එක්ව සිටින්නේ ළමා පුවත් සමගින්. ප්‍රථමයෙන් සිරස්තල සම්බුදු තෙමගුල බැතියෙන් සැඹරෙන වෙසක් පොහෝ දිනයේ සැඹරෙයි. සිරිපා වාරයේ වෙසක් පොහොයෙන් අවසන්. දිවයින පුරා වෙසක් සිරියෙන් වෙලා ගනී. ලොවට නව පාපරේකු පත්වෙයි. දැන් පුවත් සවිස්තරාත්මකව බුදුන් වහන්සේගේ ඉපදීම බුද්ධත්වයට පත්වීම සහ පිරිනිවන් පෑම සිහිපත් කෙරෙන වෙසක් පොහෝ දිනය මැයි මාස 12 සහ 13 දිනට යෙදී තිබුණා. මේ සඳහා බෞද්ධයින් ආමිස සහ ප්‍රතිපත්ති පූජාවල නිරත විය. මීට අමතරව දිවයින නොයෙක් ප්‍රදේශවල දන්සල් ප්‍රහාණ කුඩු සහ තොරන් නිදි කර තිබුණි. 2024 25 සිරිපා වන්දනා වාරයේ මැයි මාස 12 වන දිනට යෙදී තිබුණු වෙසක් පොහෝ දිනෙන් අවසන් විය. එය අනුව සිරිපා මළුවේ තැන්පත් කර ඇති සදාතු කරඬුව සහ සමන් දේව ප්‍රතිමා නැවතත් ගල්පොත්තාවල රජමහා විහාරයට වැඩම කරවීමට නියමිතයි. වෙසක් පොහොය නිමිති කර ගනිමින් විවිධ ක්‍රියාකාරකම් සංවිධානය කර තිබුණා. මීට අමතරව කොළඹ නගරයේ පමණක් තොරන් 20කට වැඩි ප්‍රමාණයක් සහ විවිධ ප්‍රදේශවල විවිධ වෙසක් කලාප රැසක් සහ දන්සල් සංවිධානය කර තිබුණා. ලෝපරා කතෝලිකයින්ගේ නව පාප්තුමන් ලෙස චන්ද හිමි කාදිනල්වරු අතරින් නව පාප්වරයා ලෙස ඇමරිකානු ජාතික රොබර්ට් ප්‍රියෝවිස් කාදිනල් හිමිපාණන් 14 වන ලියෝ පාප් වහන්සේ ලෙස තේරී පත්විය. ඒ දින දෙකක් පුරා පැවති ඡන්ද විමසීමකින් අනතුරුවයි. ඒ නිවේදනය කරනු ලැබුවේ වතිකානයේ සිස්ටියන් දෙව්මැදිරියේ දුම් කවුළුවෙන් පැමිණි සුදු දුමාරේනි. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. සුබ දවසක්.